හලෝ යාළුවනේ ඉතින් අද ඉන්න රසිදු වීඩියෝ YouTube channel එක ආවොත් රසිදුගේ vlog channel එකකුත් පටන් ගන්නවා. ඉතින් අද වෙසක් පොහොය දවසේ ඉතින් අද අපි කට්ටිය එකතුලා යන්න හදනවා දන්සල් අඳින්න. ඉතින් අද අපි 5 දිනක් ඉන්නවා. ඉතින් අපි බලමු මේ vlog එක ඉස්සරහට මොකද වෙන්නේ කියලා. පුටාර ගන්න තිබ්බන හොඳයි ඉතින්. පුටාර තියෙනවද ඔයාලගා? ඉසිත් ගාන එකක් තියෙනද ඉතින්? තනියෙන් යන්න බෑනේ. හදන්න දා. කුල්ටි නේ. ඒ මොකද? මේ කුල්ටි නේ. කුල්ටි නෝකට. අර චන්දි බයියා. අයියෙන්ද? නයිස්. අප්ඩේට් කරගන්න ඕනේ. ඒතර තමයි මිනිස්සුන් වරන් දුන්නේ. ස්කිල් පොයින්ට්. ඔව්. ඒක මම අර නේද බ්ලොග් එක සෙට් ලයින් වීඩියෝ ගන්න. No! God, please, no! No! ඊට බාධා කරන්න එපා කිසි. A few moments later. මේ 5 දෙනාව සෙට් වෙනවා ඉතින් දැන් ගන්න පටන් ගන්න තියෙන ගමන. ඔය වයින් එක බියමුද කියන්නේ? මේක සිස්ටිකෝ. ඔය සිස්ටිකෝ? ඔව්. ඉබ්බේ නෑනේ මන්ටුයි. අර මගේ හොඳයි බා මගේ හිටකෝ. ඒක තමයි. මදිනේ. යාළුවනේ අපි කැලෑ පාරක යන ගමන් ඉන්නේ. චන්දි බයි ඉන්න බයෙත් බෑ නිකන් යන්න කමන්. මම කළු ෂර්ට් එක දාගෙන ඉන්නේ කළු කලිසම් ඇඳගෙන මැරයා වගේ ඉන්නේ බයෙත් බෑ. අයියර ටික අයියර කොහෙද යන්නේ? අපි යන දන්සල්. කොහෙද දන්සල්ද යන්නේ? මේ කෙලේ දන්සලට. ඈ? යන්නේ ඉස්ස. ඔලු හැරිච්චත් යන. අම්මෝ සයිස් එක. මේ යන්න පුළුවන් උඩින් වේගෙ යන්න බෑ. නෑ ඊට පස්සේ මොකක්ද වෙන්නේ කියන්නේ මොකද දැන් ඔතන ගියාම. දැන් කී දෙනෙක් සෙට් වුණාද අපිට ගන්න? 6ක්. යප්පා අපි සෙට් එක මිනානේ මම මෙතන අපහා කියන 11 12 15ක් විතර ඇයි දන්නේ නිකන් රැළ කඩාගත්ත මිහරක් ටික වගේ. ජීවිතේ ගිල්ලන්නේ නැහැ පාරේ ගිහලා බලමු. බන්නේ අතවට යන්නේ යාළුවනේ. මොකද දැන් සන්ලි ඉස්සර වුණා. බයෙත් බෑ නිකන් කැලෑ පාරවල එකන් ගිහලා කොහේ අතුරු දහන් කරයි දන්නේ නැහැ. අපි ගම් පහත. ඔය දැන් ලේඩීස් ෆස්ට්. ඕ පුතේ රිස්සයි. මාව ෂෝට්කට් වෙන්නේ. මේ වල මේ කැලෑ පාර කොහෙන්දනේ හදාගත්තේ මේවා? අයියෝ. මේ මුකුත් කියන්න එපා නරක වචන. අපි හොඳ ළමයි. good boys. ඔව්. යාතල්ලේ හුන් තියෙන්න බෑ වීඩියෝ. හරියට. આપણે ઓલું પડા હા યાલુ આજ બ્લોક કરના છે ඔයාලා අරුන් දෙන්න යනවා කියලා දිනේ පස්සේ අයියෝ අපි ඔබිත් එක එන්න කියලා කැපිලා යනවා ඒකට පස්සේ යන්න ඕනේ කියලා අපි ඒසිත් ඔයා මට ආරංචි එකක් මේ මෙයාලත් එක වඩා අර නිදිය ගන්න සීන් එකක් අත්තද කතාව මේ පැත්තේ යාළුවනේ අපේ කලිසම් තෙම්බෝ මේක ඇවිල්ලා අයියෝ මේකෙක් අපේ කකුල් පාගෙන ගියා යාළුවනේ ඉත කවුද ලව් කරනවා කොහෙද බං කැපුණේ හරියන්නේ
දන්නේ දරු දෙනමදි යාළුවනේ අපේ යාළුවා කොයිද කැපුණා යාළුවනේ අර ඉන්නේ අර අපිය කපලා ගියා යාර අර ඉන්නේ අපිය කපලා ගියපයි අපිය කපලා ගිහලා අපිට බයිනවා යාළුවනේ ඌ මොනවා කරාද දන්නේ තනියෙන් ගිහිල්ලා බයෙත් බෑ මේ පාරේ අදි පරිස්සම යනවා වාහන කඩාගෙන ඒ කවිචරත් එනවා සන්නේයි සන්ලගේ පාරණ කෑල්ල යනවා යාළුවනේ ඒකටනේ අපේ යේසිදාගේ කෑල්ල ටික මේ යේසිදාගේ මේ යේසිත් ඔකනේ පාර නේද මේ තියෙන්නේ මේ අපේ යේසිත්ලා පාර තියෙන්නේ ඔයාලා මේ ඔයාගේ ඇඩ්‍රස් එක කියන්න බෑ නෑ මේක අපේ කට්ටියට හොයාගෙන ඉන්න ඕනොත් එපටක් ගාලා හරි මම ඔයගොල්ලෝ ඇඩ්‍රස් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න මෙයා පස්සෙන් හරි සල්ලා දා අපිට පාර පයින් උදව් කරන්නේ අයියෝ එම එනවා ඊනම සුදුරින් පයින්න හරි සුදු විරින්ම පැන්න මෙතන දැන් යාළුවෝ දැන් කියලා ගම්පහ යක්කල කොළඹ වෙනකන් හැමදාම වෙන විසක් කලාව වගේ තමයි ඉන්නේ. ඕ යාළුවනේ මෙතන දැන් තනගෙන යන මෙච්චර කාලයක් ආපු නැති වාහන මේ පැත්තට කාලේ. ආල වෙනවනේ අපි ගමේ ඉන්න කොල්ලෙක් එනවා විතරයි. හොර ගල්ලවල යනවා අම්මලට හොරෙන් ඇවිල්ලා. රහලා ඉන්නවර රහලා එහාට ඵලයක් රහලා වෙන්න රහලා අර ඒ අපිට බීමයක් අරන් එන්න ගියා දැන් මම ගිහලා ඔක්කොම මණි අරන් එනවා රහලාට එල්ලි ටෝක් කරනවා රහලා එල්ලි ටෝක් අපිට බීම එනවා දැන් පෙදරක් කරනවා තාරි ගායිස් මෙයාලා අපිට ගෙනල්ලා නැහැ ඔව් අපිට ගෙනත් නැහැ ඒ අපිටත් බීම ඕනේ ඒ නංගි අපිට බීම ඕනේ ඒ අද ගිල්ල ගායිස් මේ අපිට බීම අරන් දෙන්න යන්න දැන් දැන් මොකද කරන්නේ බලන් සහෝදර ප්‍රේමී බදක බීලා දීපා ඉක්මනට මොකද කීවා ගදෙන්ල්නේ අපි ආවිලා දැන් විනාඩි 3ක් ඇති ඕනනම් උපරිමනේ පුටු තස් කරලා සේරම ගිහිල්ලා ඉවරයි අපි එදි බලන්න මේ සන්ලගේ දන්සලකට එන්න ගිහිල්ලා අපිට වෙච්ච දෙයක් අද යාළුවනේ සනුල පිටිපස්ස කැලලා දෙක ටොක් කර එනවා මේ පැත්තට දම්දරේ පරණ ගෙදරට යාළු දී යන්න හදනවා යාළුවනේ කැරියට දාලා දෙනවා සුපිරි කාර් එක කවියයි කාර් එක දාලා තියෙන්නේ අපේ අවියාගේ DP තියෙන ඕක මේ අවියාගේ DP තියෙන ජාතිය කාර් එක හරි දැන් කරන්න දෙයක් නැහැ මේ කෙල්ලෝ ටිකක් කරපු දෙකින් අපි අනාථලා ඉන්නේ දැන් මේ පාරක් මැද මොනවා කරන්නේ මේක දැන් අපිට අං කියනවා ඒ අපිට දැන් හිතාගෙන ඉන්නේ බස් කරනද බස් කන්නද තියෙන්නේ සුපිරි ඩිෆෙන්ඩර් එකකුත් තියෙනවා අස්සක දාලා අර පොලිස් කැබ් එකක් ගෙනලා දාලා දිනවා මේ ගරාජයක් ඇතුලේ අපි කුදලා යයි දන්නේ නැතවඩ එකේ මේ නිකන් අපතේ ටික පාගේ පාරේ දිනවා ඒ වගේ නා යාළුවනේ අපිට කියන්න බැරනවා අපේ මේ මොනවාද අපේ ජිම් මෑන් අපේ ජිම් කෝස් එකක් කරනවා මේ ලිෂාන් කියලා ඉතින් යාගේ මොකද වගේ ජිම් එකේ නම ඈ ලිෂාන් ජිම්ස් කියලා මට මතක හිටින නම තියෙන්නේ ඔයාලා YouTube එකේ subscribe කරලා තියාගන්න යාගේ channel එක මම YouTube කරන්නේ යාගේ සාරිති ප්‍රෝ කියලා කෙනෙකුත් ඉන්නවා අපේ යාගේ තියෙනවා යාට කියලා ඔයගොල්ලෝ උපදෙස් ගන්න පුළුවන් මේ මොනවාද යාගේ ජිම් නේ ඒත් කරන්නේ ඔය ජිම් දේවල් කරන්නේ ඉතින් සුපිරි කෝච් කෙනෙක් ඔයාලට පුළුවන් ඒගොල්ලන්ට කියලාත් මේ ඔයගොල්ලන්ගේ ඇඟ හදාගෙන වැඩවලට ඉතින් පොඩි සපෝට් එකක් ගන්න පුළුවන් අපි අවියාගේ YouTube එක subscribe කරනකොට අමතක කරන්න එපා ඉතින් ඔයාලට ඕනෙමකට සින්දුවක් ආහාරා බා ගන්න පුළුවන් කමෙන්ට් කරන්න ෂෙයා කරන්න ලයික් කරන්න ඔයාලට ඕන දෙයක් ආහාරා ගන්න පුළුවන් ඔයාලට ප්‍රයිවට් එකව කන්ටැක්ට් කරගන්න ඕන එයාගේ නම්බර් එක මම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න ඊමේල් එකත් එක දීලා තියන්න එයාගේ ප්‍රයිවසි එක ඝාතනය කරන්න ඕනේ අද ඔය යාළුවනේ දැන් එක දන්සලකින් කෑවා අපි කාලා දැන් කට්ටිය පූලින් වලින් ඉඳලා කකුල් රීදිලා ඉදිලා දැන් යන ගමන් ඉන්නේ. ඔකට මම කට්ටිය යනවා පෙන්නන්න.
සෙට් එකටම කාලා එපාලා ඉන්නේ දැන්. පොලිම ඉඳලා තමයි දැන් ගොඩක් කට්ටියට එපාලා ඉන්නේ. දැන් අපි ලිෂාන් අයියට මෙච්චරලා කණ්ඩ ගියාට පස්සේ ප්‍රශ්නයක් ගුණයට කා ගන්න දේවල් දෙන්නේ නැතුව. පොඩි සීන් ටික පොඩ එන්න උනා. හරි ඒසිත අපෙන් කැපුණා. ඒක වුනේ. වැඩේ කියන්නේ ඒසිත අපි කපලා ඉස්සරහට ගියා මේ වෙන කෙල්ලෙක් ඉඳලාද කොහෙද? දන්න තරමින්. ආත් එක දන්නේ ගියේ නේද? එහෙන කවුද ඉතින්? ඉතින් නැකින් දැන් බයි හරි. අනේ මන්ද මොකද අපි කපලා ගියා ඉච්චරේ මන් දන්නේ. අයිස්ක්‍රීම් අසල කතන් ඉන්නවා දැන් නම් කිල්ල. ගම්මර්සි යස්සන ගියක් සෙට්ලා දිනවා. දැන් යාළුවනේ අපි ඊට පස්සේ කොහෙද යන්නේ? යසිරු. අපි කොහෙද යන්නේ ඊට පස්සේ? බලන්න ඕනේ. මේක මාරු වැඩක් කරලා තියෙන්නේ 2025 දී වෙසක් දන්සල් තියෙන වලට මැප් එකකුත් දාලා තියෙනවා යාළුවනේ. හැමෝටම ගිහිල්ලා වැඳ ගන්න පුළුවන් මේ සැරේ දන්සල් 22 නම් තියෙනවා. මම අත දන්නේ. මාරු හැබැයි ඒක පට්ට බලන්න සෝෂල් මීඩියා ඉන්නේ. ආව ඉතින් අපි සෝෂල් වලට ආය දැන් මම මට ඕල් වලට මාස 6 දී channel එක නැවැත්තුවානේ. ඔව් යා channel එක නැවැත්තුවා. ඊට මං හිතන්නේ මයි 6නේ 2024 සැප්තැම්බර් වල වගේ. සනුලේ ආංගරේ යනවා. සනුල තනියෙන් යනවා. කෙල්ල තුනයි. තනි කොල්ලයි. සනුල මොනවද කරන්නේ? පත්කම වල යාගේ අපි හෙට අනිදාවලම YouTube එකේ පත්කම තියෙනවා යාගේ. අර තුනක් රන් කරනවා කැත වැඩ කරනවා එතන කොල්ලෝ 4 දෙනෙක් අනාත කළා. නිමයි හොඳම කොණ්ඩේ නාගෙන යකින්නව දැනික කලු කාගේ ඔයා කවුද කවුද ලස්සන කොණ්ඩේ අපිටත් දෙන්න කොණ්ඩේ වව් සුපිරි මේ කොණ්ඩේ නැති අපි අවියා කොණ්ඩේ කෝ ගලන්න බානවා කැප් එක අවියා කොණ්ඩේ අපේ චන්දිම බ්‍රෝ තමයි ඉතින් ආයේ මොකුත් නෑ කොණ්ඩෙන් ගත්තම පට්ට ජිම කෙනෙක් ඉතින් ආයේ සුපිරි ගෑමට කියනවනේ ඉතින් නේ තා මොනවද කරන්නේ සබ්ජෙක්ට් එකේ වලට හරි අර සපත්තු දාගෙන හිමීට පොස්ට් එකේ එනකොට හරියද අයියෝ සුපිරි කොණ්ඩයක් ඉතින් ආයේ මොකුත් නෑ ලලනාව ඉවරයි ඉතින් ආයේ යවුවනම් ගලන්නේ අම්මා ඔයාලා මේ මොනවද මේ ගෙවල් වල තියෙන හොරෙන් මොනවද කඩන්නේ ඔය ඔයගොල්ලෝ ගෙඩි වේ අර සනුලයාගේ යාළුවෝ ඉන්නවා ඉතින් හැමතැනම ඥාති තමයි මොනව කරන්නද යාළුවෙක් ඉන්නවා යාළුවෙක් යාළුවනේ මේ මුන් හොර ගල් අහුලනවා අර හොරෙන් ගස් වල ගෙඩි කඩනවා අයියෝ මේ ගෙදර මිනිස්සුන්ගෙන් අහලා කඩන්න බැරිද නේ ඔයගොල්ලන්ට ඔවා හරි ගහම කැඩුවානේ ඉතින් කිව්වානේ මොනවද නේ කරන්නේ ඔයගොල්ලෝ සුදු පෙර නෙමෙයි දුරා ඔය අයිස්කන්නේ ලස්සනට යාදලා තියෙනවා ලස්සනට තියෙනවා දාන එකකට චන්දි පයිම තැදලි ඉවරයි දැන් මගේ සපත්තු ගලවයි වගේ දඩයක් කියලා කියනවා යාවියෝ උඹ මොනවා කන්නේ කොහෙලද අංකල් කෝවාගේ ෂර්ට් එක අර අරුන් දෙන්න යන්නේ අපි යන්නේ ඉස්කෝලේට. අයියා මූති ඉස්කෝලේ. මූති ඉස්කෝලේ. ඉන්නවද? ඉන්නවද? රඩපන් කැලේ වැඩ කරන්නේ කියලා දාලා එක දැන් ඉන්න යන්නේ. අයිස්ක්‍රීම්? මේ මල්ලි අයිස්ක්‍රීම් දෙන්න නම් ඕනේ දෙයක්. මේ අතතරි දෙනවා. ඊයේ හැටියේදී මෙන්න ට්‍රයිපෝඩ් එක උස්සගෙන. සනුල මං හිතන්නේ සනුල යසිරුගේ කෑල්ල එනවා. උඹ යසිරු නෙමෙයි. යසිරු මම නෙමෙයි. අංගරු මල් කඩනවා.
පොවනේ බං. ගුටි ගන්න වෙන්නේ අයිස්ක්‍රීම් නේ. ළඟ පහත අයිස්ක්‍රීම් ගන්න. ඔයාලට හොඳ මග්ගන්න. සන්න ගලුත් කට් එක බලන්නකෝ. හැමෝම බයික් එක දාගෙන කට් එකට ඒ අයිස්ක්‍රීම් ඔක්කොම පැත්තකට කම්මට උදෑ. මගේ පයි වදින්නේ. Yeah, boy. ඇඩියලා අයිස්ක්‍රීම්. ඒ අයිස්ක්‍රීම් ඔච්චර. හරි ඉතින් එනකොට කියනවා ඉතින්. මම දැන් අයිස්ක්‍රීම් ලීටර් කීයක් කියනවද? ඔව් ඈ 1000 2000. නුවර පාර මිනිස්සු අයිස්ක්‍රීම් කාලේ පාරා දන්නේ නේ. එහෙම නෑලු. එන දුවමුකෝ. අලවනේ ඩාන්සේ. පොඩි වංශලා. ෂාපට්. ඕවා. ඒකද කියන්න තියෙන්නේ අපි මිල් කියලා අරන් එන්න. ඇතරක් ආක කියනකන් හිටියත් අක්කේ යනවාද මේ ළමයිද? ඒකනේ වීඩියෝ කරන්නේ. මේන වීඩියෝ දාවේ අපි මොකක් අපල දාන්න මේ ඉන්න දන ප්ලේ කරනවා මොකද යාළුවා තොරණ Sari. Oke. Hah? Jatuh mi. Mari kakak. අර වාදන මුට්ට ගෝලය හොයන් ගියා වගේ. ඇහුණද? වාදන මුට්ට ගෝලය හොයන් ගියාම මොකද එකතු වෙච්ච එකයි. Maka dari ke kaki. Sunday school. ඌ යනවා. වාගේ කැලලක නම දන්නේ අපි. Sekte dari mana dia? Boleh balangan dia. Jangan aja balangan. Guys, boleh aja. Jangan masih di mana? Jangan. Ayo bang, itu topi mohon jangan kering ini kan. යාළුවනේ තාම තොරණ ඕපන් කරලා නැහැ අපි ඒ නිසා යනවා ගම්පහට. Hari-hari ini. Video lah, apa?
අනේ උඩට යන්න. හෙලෝ අම්මේ. මේ මං වර ගන්නම් මේ මම ගන්නවා. එන්නේ ඉන්නේ මම වීඩියෝ එකක් ගන්නම්. ටයිගර් තියෙනවා. යල්ලේ ගම්බහ බලන තැන තොරණක් තියෙන්නේ. පිටිපස්සේ තොරණක් තියෙනවා. ඒ වගේම අනිත් පැත්තේ වල තරහෙත් තොරණක් තියෙනවා. අපි මේ තොරණ සේරම කියලා බලලෙමු කොහොමද මේ ලස්සන ඒතර මේ තියෙන කතාව වස්තු මොනවද කියලා බලන්න. අපි ෂෝට් එකක් ගමු. යල්න ටිකක් කාව රෑ වුණා වැඩි වගේ තේරෙනවා. කැලණි තිස්ස මහරහතන් වහන්සේගේ මම හිතන්නේ කතා වස්තු. ඔව්. Sorry. Bubbilnya kan dari bubuk. අපි පන්සලෙන් එළියට යන්න හදන යාළුවනේ. අපි ඉදිකොළ පන්සලේ තොරන් බැලුවා. ඒකෝර මේකේ තියෙන පහන් කූඩු ඒ වගේ බැලුවා. දැන් ඉතින් අපි එළියට යන්න හදන පන්සලෙන්. ඉතින් යාළුවනේ මේ හදගෙන ආපු එසක් vlog එක මෙතනින් ඉවරනවා. අපි මේ වගේ අලුත් vlog එකක් කරන්න අපි ඊළඟ vlog එකේදී හම්බෙමු. මේ ඊට පස්සේ සම්මය